දැන් අපි බලන්න යන්නේ Welcome to the Woods UK කියන YouTube channel එකේ වීඩියෝ එකක පටිගත වුණු සිදුවීමක්. මේ channel එක කරන කෙනාගේ විනෝදාංශය තමයි කඳවුරු බඳින එක. ඔහුගේ channel එකෙන් ඔහු කරන්නේ කැම්ප් කරනකොට ගන්න අත්දැකීම් ලෝකයට පෙන්වන එක. නමුත් 2024 පෙබරවාරි මාසයේ එක දවසක ඔහු අමුතු සිද්ධියකට මුහුණ දෙනවා. ඔහු දින කීපයකට කලින් ඔහු විසින්ම හදලා තිබුණු කැම්ප් එකක රැයක් ගත කරන්න පිටත් වෙනවා. කැම්ප් එක අටවලා තිබුණේ ටිකක් කැලේ ඇතුළට වෙන්න. හැබැයි එයා එතනට ගියාට පස්සේ මොකක්ද වෙලා තිබ්බේ කියලා අපි දැන් බලමු. Don't know what is going on here. This woodland just gets stranger and stranger. But the gutting thing is I was hoping to show you lot that cabin built from start to finish. It was just going to be a little cabin. Might as well show you it now. It's wrecked. But I might as well show you it's wrecked now. But I'll show you the video I was starting to make that would have probably took a month or two to put up. Although there weren't a lot of work put into that frame, there was a lot of work elsewhere on the yard where I've broken down about 50-60 large 7-foot pallets, broken all the boarding off it to make walls for that. I even measured up my stove, so a little stove would have gone in there. I'm not going to scrap it. I'm just going to have to rethink the idea. I'm glad I caught that on video, to be honest with you, and had I not been out. වීඩියෝ එකේ දැක්කා වගේ ඔහු හදලා තිබ්බ කැම්ප් එක කවුරු හරි කඩලා දාලා මේක නිසා ඔහු ටිකක් දුක් වෙනවා ඒ ගැන. මොකද ඒක හදන්න ඔහු ගොඩක් මහන්සි වෙලා තිබුණ නිසා. ඒ නිසා මෙයා තීරණය කරනවා මේ අවට කැමරා ටිකක් හයි කරලා මේක කරේ කවුද කියලා හොයාගන්න. හැබැයි හිතපු නැති විදිහට අමුතු බය හිතෙන දෙයක් කැමරාවේ සටහන් වෙනවා. වීඩියෝ එකේ දැක්ක විදිහට කළු පාට ඇඳුමක් සහිත කවුරු හරි කෙනෙක් කැලෑවේ ඇවිදිනවා. ඒ කවුද කියලා කවුරුවත් දන්නේ නැහැ. මේ ගැන කුතුහලයක් ඇති වුණ මේ channel එක කරන කෙනා මේ ගැන වැඩිදුර හොයන්න කියලා එක රාත්‍රියක් කැලෑව ඇතුලේ කැම්ප් කරන්න තීරණය කරනවා. ඔහුගේ ආරක්ෂාවට ශබ්ද උගුලක් එහෙමත් ගස්වල හයි කරනවා. මොකද කවුරු හරි කෙනෙක් කැම්ප් එක ළඟට ආවොත් ඒකෙන් ශබ්දයක් නිකුත් කරලා බිය ගන්නවන්න පුළුවන් නිසා මේ විදිහට රැවුණු ගමන් ඔහු කූඩාරම ඇතුළට වෙලා ඉන්නවා. හැබැයි ටික වෙලාවකින් මෙන්න මේ වගේ සද්ද වගේක් ඇහෙන්න ගන්නවා. ඔහුට ඇහෙනවා කවුරු හරි කූඩාරම වටේ ඇවිදිමින් ගස්වලට තට්ටු කරනවා. මොකට එහෙම කරනවද කියලා කාටවත් හිතා ගන්න බෑ. මේ වීඩියෝ එකෙන් පස්සේ ඔහු තවත් වීඩියෝ එකක් ඔහුගේ channel එකට දාලා තිබුණා. ඒකෙදි ඔහු උත්සාහ කරලා තිබුණේ එළිය හිටියේ කවුරු වුණත් ඒ කෙනාව කැමරාවේ පටිගත කරගන්න. ඒක නිසා ඔහු බොරු කූඩාරමක් කැලෑව ඇතුලේ අටවනවා. ඊට පස්සේ night vision තියෙන කැමරාවකුත් ඈතින් හයි කරනවා. ඊට පස්සේ තවත් රාත්‍රියක් ඔහු ඒක ඇතුලේ ගත කරන්න සූදානම් වෙනවා. I want to keep this light as low as I can. But it sounds like a woman shouting or screaming. Jesus.
Jesus. The hell is that? What the hell is that? Switch over to night vision 1 second. ඔයාලටත් ඇහුණ නේද මේ අමුතු සද්ද ටික? ඒ සද්ද ටික නම් ඇත්තටම ටිකක් කම්පන සාගතයි. ඔහු කොහෙ කෑම් කරත් මොකක්ම හරි දෙයක් රාත්‍රියේදී සිද්ධ වෙනවා. මේ සිද්ධියේදී කැමරාවෙත් මුකුත්ම පටිගත වෙලා තිබුණේ නැහැ. සමහර විට අර ඇහුණ සද්ද ටිකක් ඈතින් ඇහුණ නිසා වෙන්නත් පුළුවන්. නැත්නම් අදෘශ්‍යමාන දෙයක් වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ වීඩියෝ එකෙන් අපි හැමෝගෙම හිතවල කුතුහලයක් ඉතිරි කරනවා.